කොහොමද ඉතින් මගේ යාළුවන්ට? ඔන්න අද මං අරන් ආවේ 2024 අලුතෙන් එළියට ආපු ඇනකොන්ඩා ෆිල්ම් එක. කතාව ගැන කෙටියෙන් කියනවා නම් එක සර්කස් කණ්ඩායමකට ඇමසන් කැලේ හරහා තායිලන්තයට යන්න සිද්ධ වුණා. මේම යනකොට එයාලගේ බෝට්ටුව අනතුරකට ලක් වෙලා කට්ටිය කැලේ ඇස්සේ හිර වෙනවා. ඇමසන් කියන්නේ ලෝකේ ඉන්න ලොකුම සර්පය වන ඇනකොන්ඩාලගේ රාජධානියනේ. එහෙනම් අපි බලමු මේ සර්කස් කණ්ඩායමට ඇමසන් කැලේ ඇතුලේදී මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා. අලුතෙන් එකතු වෙන අය සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙනම කතාවට යමු නේද? ඔන්න එහෙනම් ඕගොල්ලන්ගේ කතාව. කතාව පටන් ගන්නේ ඇමසන් වලට යන බෝට්ටුවකින්. මේ බෝට්ටුව අරන් යන කෙනා නම් කියන්නේ මේ ඇවිල්ලා තියෙන පැත්ත හරිම භයානක පැත්තක් කියලා. තව එයා කියනවා පුරාවෘත්තවල තියෙන විදිහට මිනී කන ලොකුම ඇනකොන්ඩා ඉන්නේ මේ පළාතේ කියලා. හැබැයි මේ ඇවිල්ලා ඉන්න කට්ටිය නම් සර්පයන්ට පොඩ්ඩක්වත් බය නැහැ. මොකද එයාලා සර්පයෝ දඩයන් කරගෙන විකුණන කට්ටිය. කොහොමරි කට්ටිය ගඟ දිගේ ඇවිල්ලා කැලේ ඇතුළට යන්න පුළුවන් තැනකින් නැවතුණා. මේ සර්පය වල්ලන කණ්ඩායමේ ලොක්කගේ නම තමයි ජෙෆ්. ජෙෆ් යාගේ ගෝලයෝ ටිකත් එක්ක කැලේට යන්න හදනකොටම බෝට්ටුව එලවන් ආව ඩයල් එක කියනවා ආයේ මේ කට්ටියව නගරෙට එක්කන් යන්න නම් වෙනම සල්ලි ගෙවන්න ඕන කියලා. මේක ඇහුණ ජෙෆ් එයා අතේ තිබ්බ සල්ලි වගේක් මේ මිනිස්සයා ළඟට විසි කරනවා. ඒත් මේ ජෙෆ් කියන්නේ එච්චර හොඳ මිනිස්සෙක් නෙමෙයි. පොරයාගේ අතේ තිබ්බ පිය අරගෙන මේ මිනිස්සයව මරලා බෙල්ලත් කපලා ගඟට දානවා. මේක දැක්ක යාගේ ගෝලියෝ දෙන්නත් හොඳටම බය වෙනවා. ජෙෆ් ගෝලියොත් එක්ක කැලේට යනකොටම අර මිනිස්සයාගේ ඔළුව විශාල ඇනකොන්ඩෙක් ඇවිල්ලා කාලා දානවා. ජෙෆ් දැන් එයාගේ ගෝලියෝ දෙන්නත් එක්ක කැලේ ඇතුළටම ගිහිල්ලා. මේම ටික දුරක් යනකොට ජෙෆ්ට නායෙක් වගේ හදපු පිළිමයක් හම්බෙනවා. ඒක පිටිපස්සේ තියෙන විශාල ඇනකොන්ඩෙක්ගේ හැවක්. මේක දැක්ක ජෙෆ්ගේ මූණට පොඩි හිනාවකුත් ආවා. ඒත් එක්කම ජෙෆ්ගේ ගෝලයේගේ කකුල මෙතන තිබ්බ වලක් ඇතුළට වැටෙනවා. එතන තිබ්බ ලෑලි ටික අයින් කරලා බලපුවාම ඒකේ අස්සේ ඉන්නවා එක විදිය සර්පයෝ හෙන්න ගොඩක්. ඊට පස්සේ ඒ ඩබල හෙන්න සතුටින් මේ සර්පයෝ ටික එකතු කරන්න පටන් ගත්තා. හැබැයි ජෙෆ් නම් හොයන්නේ පොඩි සර්පයෝ නෙමේ වගේ. අනිත් ඩබල් එකෙන් එක්කෙනෙක් එකතු කරගත්ත සර්පයෝ ටිකත් අරගෙන බෝට්ටුව ළඟට ගියා. ඒ පොර දකින්නවා ඈතින් තියෙනවා ජෙෆ් මරලා දාපු මිනිහාගේ ඇඟ. ඒත් ඒක මොකෙක් හරි එකෙක් ගිලිනවා වගේ පේන්නේ. මේක දැක්ක ඒ මිනිස්සයා බය වෙලා දුවන්න හදනකොටම තවත් විශාල ඇනකොන්ඩෙක් ඇවිල්ලා ඒ මිනිස්සයාව කාලා දානවා. අනිත් ගෝලයාත් සර්පයෝ පුරවගත්ත ගෝණියත් අරගෙන බෝට්ටුව පැත්තට යන ගමන් ඉන්නේ. එකපාරටම එයාට කැලේ ඇතුලෙන් සද්දයක් ඇහෙන්න පටන් ගත්තා. පොර සද්ද ඇහිච්ච පැත්තට ගිහිල්ලා බලනකොට එයා දකින්නේ විශාල ඇනකොන්ඩෙක්. ඒ විතරක් නෙමෙයි ඇනකොන්ඩාගේ බඩ ඇතුලේ බෝට්ටුව ළඟ කාලා දාපු මිනිහත් ඉන්නවා. ඒත් එක්කම ඇනකොන්ඩා මේ මිනිස්සයා ළඟට ඇවිල්ලා කලින් කාපු ඩයල් එක වමාරලා මේ පොරවල්ල ගත්තා. ජෙෆුත් මේ වෙලාවේ මෙතෙන්ට එනවා. හැබැයි පොර එයාගේ ගෝලයව නම් බේරගන්නේ නැහැ. ජෙෆ් එයාගේ ගෝලයාගේ ඇට කටු කැඩෙන සද්දේ හරි ආසාවෙන් අහන් ඉන්නවා. ඒත් එක්කම මෙතන හිටිය සත්තු එකපාරටම කලබල වෙන්න පටන් ගත්තා. ඇනකොන්ඩත් බය වෙලා වගේ එයාගේ ගොදුරත් අතහැරලා දාලා මෙතනින් යන්න ගියා. පේන විදියට කැලේ ඇතුලේ මේ ඇනකොන්ඩලත් බය වෙන සයිස් එකේ තව ඇනකොන්ඩෙක් ඉන්නවා වගේ. ඒත් එක්කම කතාව යනවා සර්කස් එකක් පැත්තට. ඇත්තට මේක සර්කස් එකක් කිව්වට බංකොලොත් තුන සර්කස් එකක්. මේකේ අයිතිකාරයටත් දැන් මේක එපා වෙලා තියෙන්නේ. අයිතිකාරයට විතරක් නෙමෙයි වැඩ කරන අයටත් දැන් මේක එපා වෙලා තියෙන්නේ. මේ සර්කස් එකේ ඉන්නවා ලාන් කියලා ලස්සන කෙල්ලෙක්. හැබැයි එයාගේ නම් මේ අන්තිම සංදර්ශනයලු. මොකද අදින් පස්සේ ආ සර්කස් එකත් එක්ක ගහපු ගිවිසුම ඉවර වෙනවලු. මේ වෙලාවේ මෙතෙන්ට එනවා තවත් අමුත්තෙක්. ඇත්තටම අමුත්තෙක් කියලා කිව්වට එයාත් මේ සර්කස් එකේ ඉඳලා අයින් වුණේ එක්කෙනෙක්. පොරගේ නම තමයි බෙලිගන්. බෙලිගන් මේ ඇවිල්ලා තියෙන්නේ සර්කස් එක සල්ලි වලට ගන්න. මේක දැක්ක අයිතිකාරයා සල්ලි ටික අරගෙන සර්කස් එක බෙලිගන්ටම දීලා මෙතනින් යන්න යනවා. එයා දැන් හදන්නේ මේ කට්ටියව ලොකු සංදර්ශනයකට තායිලන්තයට අරන් යන්න. හැබැයි ලාන් නම් මේ වැඩේට එන්නේ නැහැ. මොකද එයාගේ ගිවිසුම අදින් ඉවර හින්දා. කෙල්ලයාගේ සුරතලා වුණ සර්පයාවත් අරගෙන මෙතනින් යන්න යනවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ කට්ටියම තායිලන්තයට යන්න ලෑස්ති වුණා. කට්ටියට ඉතින් පරණ බෝට්ටුවක තමයි එහෙට යන්න වෙලා තියෙන්නේ. මේ සර්කස් එකේ ඉන්න පුංචි හාදයටයි මහත හාදයටයි හරිම දුකයි ලාන් යාලත් එක්ක එන්නේ නැති එකට. තවත් කෙල්ලෙක් මෙයාලයි කණ්ඩායමේ ඉන්නවා. හැබැයි ඉතින් අතිපන්දිත කෙල්ලෙක්. මෙයාලගේ ගමනට තවත් කෙනෙක් ඉන්නවා. එයා තමයි ෂැන්. පොර හිතන් ඉන්නේ එයා පූජකෙක් කියලා. හැබැයි ටික වෙලාවක් යනකොට මේ ගමනට ලානුත් එකතු වෙනවා. ඒත් එයා බෝට්ටුවට නගින්නේ මේ එයාගේ අන්තිම සංදර්ශනය කියලා බෙලිගන්ට කියලා. කට්ටිය ඊට පස්සේ ගඟ දිගේ ගමන යන්න පටන් ගත්තා. ලාන් මේ වෙලාවේ බෝට්ටුවේ කැප්ටන්ගෙන් අහනවා අපිට එහෙට යන්න කොච්චර වෙලාවක් යයිද කියලා.
කැප්ටන් කියන්නේ කරදරයක් උනේ නැත්තම් දවස් 3කින් අපිට හෙට යන්න පුළුවන් කියලා. කැප්ටන්ගේ මේ කතාව ලාන්ට නම් එච්චර ඇල්ලුවේ නැහැ. කොහොම හරි කට්ටිය රෑ වෙනකම්ම මේ ගඟ දිගේ ආවා. බෙලිගන් මේ වෙලාවේ බෝට්ටුවේ තිබ්බ টොයිලට් එකට යනවා. টොයිලට් එක කිව්වට ඉතින් කෙලින්ම වතුරට වැටෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. කොහොම හරි මේක අස්සේ ඉන්නකොට පොරගේ කලිසම ඇතුළට පුංචි සර්පෙක් රිංගනවා. අන්තිමේට සර්පය අරන් දාන්න උනේත් නැවේ කැප්ටන්ට. බෙලිගන් ඊට පස්සේ මේ සර්පයා එයාගේ කකුලෙන් පාගලා මරලා දානවා. කැප්ටන් කියන්නේ උන්ව මරන්න එපා, අපි ඉන්නේ උන්ගේ රාජධානියේ කියලා. කොහොම හරි මෙයාලට නැව ඇතුලේ ඉඳලා තවත් කෙනෙක්ව හම්බෙනවා. මෙයා ඇවිල්ලා ෂැන්ගේ සහෝදරයලු. පොර හිතන් ඉන්නේ එයා සොම්බි කෙනෙක් කියලා. ඔන්න ඉතින් මෙහෙම ඊළඟ දවසත් උදා වුණා. ඒ දවස උදා වෙනකොටම ඔන්න කට්ටියට තවත් ප්‍රශ්නයක් මතුවෙලා. ඒක තමයි ගඟ දිගට ලෑලි පෙට්ටි වගේක් හිර වෙලා. එතනින් එහාට බෝට්ටුවට යන්න විදියකුත් නැහැ. කට්ටියට යන්න තව පාරක් තියෙනවලු. හැබැයි ඒ පැත්තෙන් ගියොත් තව දවස් 2-3ක් පරක්කු වෙයිලු. මේ වෙලාවේ බෙලිගන්ගේ කටින් එළියට පයින්නවා එච්චර කල් ඉන්න බෑ ගැනුම් කරුව බලන් ඉන්නවා කියලා. පේන විදියට මෙයා මේ කට්ටියව සංදර්ශනයකට නන්නේ මේ වගේ එකන් යන්නේ. කැප්ටන් මේ වෙලාවේ කියනවා තව කරන්න එක දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ කැප්ටන් සොම්බි ඩයල් එකයි පොඩි ආදයවයි මෙතෙන්ට යවලා පෙට්ටිය ඇස්සේ ඩයිනමයිට් හයි කරනවා. හයි කරලා නැවේ ඉඳන් ඒ ටික පුපුරවල දානවා. මොකද වැඩේ කියන්නේ මේ පෙට්ටිය ඇස්සට වෙලා සර්පයෝ හෙන ගොඩක් ඉඳලා ඩයිනමයිට් ටික පුපුරව පාර ඔක්කොම සර්පයෝ ටික බෝට්ටුව පැත්තට විසික්කුණා. කට්ටිය දැන් සර්පයෝන්ගෙන් බේරෙන්න හතර වටේ දුවනවා. ලාන් මේ වෙලාවේ කරන්නේ වතුර බටයක් අරගෙන සර්පයන්ට අල්ලලා ආයෙමත් තුන් ටික වතුරට දාන එක. බෙලිගන්නේ ඇස්සේ টොයිලට් එකේ හැංගිලා. හැංගුණාට මොකද මෙන්න යාලකටත් සර්පෙක් ඇවිල්ලා. ඒ සර්පයාට ගහන්න ගිහිල්ලා එතන උඩ හිටිය සර්පයෝ හෙන ගොඩක් ඇඟටම වට ගන්නවා. ඒ මදිවට টොයිලට් වල කඩාගෙන වතුරටත් වැටෙනවා. පොර ඊට පස්සේ පීනලා ගොඩ බිම පැත්තට ගියා. හැබැයි එයාට ඒත් ගැලවීමක් නෑ. මොකද ඒ පාර ගොඩ බිමින් ණයෙක් ඇවිල්ලා පොර ළඟට. ණයා බෙලිගන්ට ගහන්න හදනකොටම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඌව පාගලා දැම්මා. ඒ වෙන කවුරුත් නෙමේ ඇනකොන්ඩා වල්ල ගන්න කැලේට ආව ජෙෆ්. තාමත් පොර කැලේ ඇතුලේ ජීවත් වෙනවා. ලාන්ට නම් මේ පොරව එච්චරම ඇල්ලුවේ නැහැ. ඒ අස්සේ ඩයිජියෝට මොකක් හරි වෙලා. ජෙෆ් කරන්නේ යාළඟට ගිහිල්ලා ජෙෆ්ගේ ඇඟිල්ල පොඩ්ඩක් කපලා කන ඇතුලට දාන එක. ජෙෆ්ගේ ඇඟිල්ල එල්ලිලා එළියට එන්නේ ලේ වලට කෑදර පුංචි සර්පෙක්. පේන විදියට ජෙෆ්ට දැන් සර්පයොත් විස නැහැ වගේ. මෙතන හිටිය පොඩි ආදේ අහනවා ජෙෆ්ගෙන් ඔයා මේව කොහොමද දන්නේ කියලා. ජෙෆ් කියන්නේ එයා වනාන්තර සංචාරකයෙක්. ඒක නිසා එයාට පණ බේර ගන්න හැකියාවක් තියෙනවා කියලා. ලාන් බෙලිගන්ට කියනවා මේ මිනිහා එච්චර හොඳ කෙනෙක් වගේ නම් පේන්නේ නැහැ. ඒක නිසා ළඟම තියෙන තැනකින් එයාව බස්සලා යන්න කියලා. අනිත් පැත්තෙන් කැප්ටන් මේ වෙලාවේ මාළු අල්ලන ගමන් ඉන්නේ. ජෙෆ් එතෙන්ට ගිහිල්ලා කැප්ටන්ට සල්ලි වගේක් පෙන්නනවා. කැප්ටන් එතකොට අහනවා ඔයාට කොහෙටද යන්න ඕන කියලා. ජෙෆ් එයාලඟ තිබ්බ මැප් එකේ එක තැනක් කැප්ටන්ට පෙන්නනවා. කැප්ටන් නම් කොහොමටවත් කැමති වෙන්නේ නැහැ ජෙෆ් පෙන්නපු තැනට එක්කන් යන්න. කැප්ටන් ජෙෆ්ව මෙතනින් එලවලක් දානවා. මොකද කැප්ටන් දැනගත්තා මේ ඉන්නේ සර්පයෝ දඩයන් කරන්න ආපු ඩයල් එකක් කියලා. ටිකක් වෙලා මාළු බානකොට කැප්ටන්ගේ බිලී පිට වතුර ඇතුළට වැටුණා. කැප්ටන් පාත් වෙලා එක ගන්න හදනකොටම එකපාරට මෙයාව වතුර යටට ඇදලා ගත්තා. ලාන් ඊළඟ දවසේ උදෙන්ම ගිහිල්ලා කැප්ටන්ව හොයනවා. එයා කොහෙවත් හොයාගන්න නැහැ. ලෑන් ජෙෆ් ළඟට යනකොට දකින්නවා එයා ළඟ ලේ ගොඩක් තියෙනවා කියලා. හැබැයි ඒ ලේ ඇවිල්ලා මාළුවන්ගේ. එයා මාළුවන්ව කපලා ගඟට විසි කරනවා. ජෙෆ් කැප්ටන්ව මරලා බෝට්ටු යට කොකු වලින් එල්ලලා පොර හදන්නේ ඇනකොන්ඩාව මෙතෙන්ට ගෙන්න ගන්න. ඒත් එක්කම වතුර යටින් ලොකු දෙයක් එයාලා ඉන්න පැත්තට එන්න පටන් ගත්තා. ඒ එන්නේ විශාල ඇනකොන්ඩේ. ජෙෆ්ගේ හැම වැඩ කරලා පේන විදියට ඇනකොන්ඩා කැප්ටන්ව කාලා වගේ. ඇනකොන්ඩා හයියෙන් දඟල් නිසා ජෙෆ්ට එක අල්ලන් ඉන්නත් අමාරුයි. කොහොම හරි අන්තිමේට වෙන්නේ බෝට්ටුවේ තිබ්බ තඩි බිලිපිත්තත් කඩාගෙනම ජෙෆ් වතුර ඇතුළට වැටෙන එක. ජෙෆ් ඒත් නවතින්නේ නැහැ. එතන තිබ්බ පුංචි බෝට්ටුවක නැගලා ඇනකොන්ඩා අල්ලන් ඉන්න වයර් එක ඒක වටේට උතාගත්තා. ඇනකොන්ඩා ඒකත් ඇදගෙන ටික දුරක් යනකම් ගියා. ජෙෆ් ඊට පස්සේ එතන තිබ්බ හෙල්ලක් අරගෙන බලන් ඉන්නවා ඇනකොන්ඩා උඩට එනකම්. ඇනකොන්ඩා වතුර යටින් යනකොටම ජෙෆ් ඌට හෙල්ලෙන් ඇන්නා. හැබැයි ඌ දඟලපු පාර ජෙෆ්ගේ අතින් හෙල්ලත් එක්ක විසික් වෙලා ගියා. ඇනකොන්ඩා ඊට පස්සේ උඩට ඇවිල්ලා ජෙෆ් එක්කම බෝට්ටුව උතා ගන්න පටන් ගත්තා. හැබැයි මෙන්න ටිකක් වෙලා යනකොට ජෙෆ් ආයෙමත් බෝට්ටුවට නැගගත්තා. ඔර ඒ වුණ වැඩෙන් මැරිලත් නැහැ. මේ දේවල් ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි ෂැන් එළියට එන්නේ. හැබැයි යාවට වඩා හොඳයි ඇතුළට වෙලාම හිටියනම්. මොකද ඇනකොන්ඩා යාගේ පිටිපස්සේ. ඒ විතරක් නෙමෙයි ඌ කාපු කැප්ටන්වත් මේ වෙලාවේ වමාරලා දානවා. කට්ටිය ඊට පස්සේ ඉක්මනට ගිහිලා බෝට්ටුවේ තැන් වල හැංගෙන්න පටන් ගත්තා. ජෙෆ් නම් උත්සාහ කරන්නේ ඌව පන පිටින් අල්ලගන්න. ලාන්ලා ඉන්න කාමරේටත් ඇනකොන්ඩා රින්ගන්න ගිහිලා එතන තිබ්බ පෙට්‍රල් ටැංකියක් කැඩිලා ඒකට ගිනි ගන්නත් පටන් ගත්තා.
ගත්තා. ඩයිජියෝ මේ වෙලාවේ කරන්නේ ඇනකොන්ඩගේ ඔළුවට මුට්ටියක් හයි කරන එක. ඇනකොන්ඩා ඊට පස්සේ දඟල ගිහිල්ලා මුට්ටියත් කඩාගෙන එළියට ආවා. එළියට ආව ගමන් ජෙෆ් ලණුවක් විසි කරලා ඌ අල්ලගත්තා. හැබැයි වැඩි වෙලාවකට නම් නෙමෙයි. මොකද ඇතුලේ ඇවිලිච්ච ගින්න ඩයිනමයිට් තියෙන තැනට යනකම් ගිහිල්ලා. ඒත් එක්ක බෝට්ටුව සම්පූර්ණයෙන්ම පුපුරන්න පටන් ගත්තා. කට්ටිය බෝට්ටුවෙන් වතුරට පැනලා ගොඩ බිම පැත්තට පීනන්න පටන් ගත්තා. ලාන්නයාගේ සුරතල් සර්පයව ගන්න ගියත් ඌ එතන පේන්න නැහැ. ඊට පස්සේ කට්ටියම ගොඩ බිම පැත්තට ගියා. දැන් ඉතින් කට්ටිය ඉන්නේ ගොඩක්ම කලබල වෙලා. ලාන් මේ වෙලාවේ ජෙෆ්ට බයින්න පටන් ගත්තා යාළගේ බෝට්ටුව විනාශ කරලා දැම්ම කියලා. ජෙෆ් මේ වෙලාවේ කියනවා ඌ අල්ලගන්න ඔයාලා උදව් කරා නම් ජීවිත කාලෙම පෝසත්තු වගේ ඉන්න තිබ්බා කියලා. මේ සල්ලි සීන් එක ඇහුන ගමන් බෙලිගන් කෙලින්ම ගන්නේ ජෙෆ්ගේ පැත්ත. ජෙෆ් කියනවා එයාගේ බෝට්ටුව කැලේ අනිත් පැත්තට වෙන්න තියෙනවා. එතෙන්ට ගියොත් අපිට ආරක්ෂිතව ගෙදර යන්න පුළුවන් කියලා. හැබැයි ලාන් නම් ඒ යෝජනාවට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඒත් මෙතන හිටිය අනිත් කෙල්ලගේ බෙල්ලේ තුවාලයක් දාලා ජෙෆ් කියන විදියට එයාට විසමී මැස්සෙක් දෂ්ට කළලු. පැය 48ක් ඇතුළත එයාට ප්‍රතිජීවක හම්බුනේ නැති වුණොත් එයා මැරිලා යාවිලු. තව එයා කියනවා මේ තුවාලෙට ඕන ප්‍රතිජීවක එයාගේ බෝට්ටුවේ තියෙනවා කියලා. ඉතින් ලාන්ට අකමැත්තෙන් උනත් ජෙෆ් එක්ක මේ ගමනේ යන්න උනා. කට්ටිය කැලේ මැද්දෙන් ගොඩක් දුර ඇවිල්ලා දොළ පාරක් ළඟ නතර වුණා. මෙතන හිටිය අනිත් කෙල්ල ඒකෙන් වතුර බොන්න හදනකොටම ජෙෆ් එයාව නවත්තනවා. ඒ වතුර ඇතුලේ අමුතු සත්තු වගේක් ඉන්නවා. එයාලා ඇඟ ඇතුලට ගියොත් එහෙම වතුර හොයාගෙන ගිහිල්ලා වතුරෙම මැරෙන්න වෙනවලු. ඊට පස්සේ ජෙෆ් මෙතන තිබ්බ ගුලකට අත දාලා සර්පෙක් එළියට ගන්නවා. එදා දවසේ කට්ටියගේ කෑම වේල උනේ ඒ අල්ලගත්ත සර්පයව. ජෙෆ් නම් ඌව කන්නේ අමුවෙන්මයි. ටික වෙලාවක් යනකොට තවත් ඇනකොන්ඩෙක් මෙයාලා ඉන්න තැනට කිට්ටු කරන්න පටන් ගත්තා. ඌ පැනපු ගමන් අල්ලගත්තේ මෙතන හිටියේ පොඩි හාදයව. හැබැයි ජෙෆ් ඉක්මනට ඇවිල්ලා පොල්ලකින් ගහලා මේ පොඩි හාදයව බේරගත්තා. ඒත් එක්කම සොම්බි ඩයල් එකගේ ඇඟ ඇතුළට ජෙෆ් වතුර බොන තැනදී අනතුරු ඇඟෙව්ව සතෙක් ඇතුළු වෙනවා. කට්ටිය ඊට පස්සේ මෙතනින් පැනලා ගිහිල්ලා එක තැනක රෑ ගත කරන්න පටන් ගත්තා. ජෙෆ් මේ වෙලාවේ බෙලිකන්ට කියනවා මේ කැලේ ඇතුලේ අපි දැක්ක ඇනකොන්ඩලටත් වඩා විශාල ඇනකොන්ඩෙක් ඉන්නවා කියලා. ඌ රතු පාට පුල්ලි තියෙන අමුතුම ඇනකොන්ඩා කෙනෙල්ලු. එහෙම ඇනකොන්ඩාවෙක් මුළු ලෝකෙටම එකයිලු ඉන්නේ. ඌ අල්ලගත්තොත් මුළු ජීවිත කාලෙටම ඇති වෙන්න සල්ලි හොයා ගන්න පුළුවන්ලු. මේ කැවුව බෙලිගන් ඌ අල්ලගන්න වැඩේට උදව් කරන්න එකෙන්ම කැමති වෙනවා. බෙලිගන් ඇත්තටම මේ කට්ටියව එක්කන් යන්නේ සංදර්ශනයකට නම් නෙමෙයි. බෙලිගන් හදන්නේ අවයව ගන්න කට්ටියට මෙයාලා විකුණන්න. මේ වෙලාවේ ෂෑන්ක්ට එක විදිහේ විකාර හීන පේනවා. එයා මේ හීන වලට බය වෙලා නැගිටලා බලනකොට එයාගේ සහෝදරයා මෙතන පේන්නේ නැහැ. අර සතා එයාගේ ඇඟ ඇතුළට ගියපු නිසා පොර වතුර හොයාගෙන ගිහිල්ලා. ෂෙන් ඇවිල්ලා පොරව ගොඩට අරන් යන්න හැදුවත් පොර එන්නෙම නැහැ. ඒත් එක්කම වතුර යටින් ආව ඇනකොන්ඩෙක් එයාව ගුහාවස්සටම ඇදගෙන ගියා. ෂෙන්ටත් මේකට අඬනවා හැරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. කොහොම හරි ඊළඟ දවසේ ආයෙමත් කට්ටිය ගමනේ යන්න පටන් ගත්තා. මේම ගිහිල්ලා යාලා ඇලපාරක් ළඟ නතර වුණා. ජෙෆ් කියන්නේ මෙතනින් එහාට අපිට වතුර දිගේ තමයි යන්න වෙන්නේ කියලා. ඊට පස්සේ කට්ටිය වතුරට බහැලා හිමීට ඉස්සරහට යන්න පටන් ගත්තා. මෙහෙම යනකොට එකපාරටම වතුර යට හෙළවීමක් වුණා. ඒ තවත් ඇනකොන්ඩෙක්. හැබැයි ඌ මේ කට්ටියව දැක්කේ නැහැ. ඒ වුණාට ගමන පටන් ගත්ත විතරයි ආයෙමත් ඌ වතුරෙන් උඩට ඇවිලා ෂෙන්ව එකපාරටම අල්ලගෙන ඔතා ගත්තා. ලාන් ඇවිලා ෂෙන්ව බේර ගන්න උත්සාහ කළත් ඒක හරි ගියම නැහැ. ඇනකොන්ඩා යාව තව ටිකක් අදින් ඔතා ගත්තා. ටිකක් වෙලා යනකොට ෂෙන්ගේ ඇඟේ ඇටකඩු කැඩෙන සද්දෙත් ඇහෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඇනකොන්ඩා යාව කාලා දැම්මා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කට්ටිය ෂෙන්ව අමතක කළා දාලා ගමනේ යන්න පිටත් වුණා. කට්ටියට ටික වෙලාවක් යනකොට ජෙෆ්ගේ බෝට්ටුව ළඟට එන්න පුළුවන් වුණා. ඒ වගේම කෙල්ලගේ තුවාලට ප්‍රතිවිෂත් හම්බුණා. හැබැයි ජෙෆ් මේ කාටවත් ගෙදර යන්න දුන්නේ නැහැ. ජෙෆ් එයාගේ පොරොන්දුව රැක්ක නිසා අනිත් අයට කියනවා දැන් එයාට ඇනකොන්ඩා වල්ල ගන්න උදව් කරන්න කියලා. ජෙෆ් හදන්නේ මේ කට්ටිය ඇමට දාලා ඇනකොන්ඩා වල්ල ගන්න. බෙලිගන් ඊට පස්සේ පොඩි ආදෑවයි ඩයිජියෝවයි දැලක් මැදින් තියලා එයා හැංගිලා බලන් ඉන්නවා ඇනකොන්ඩා මේ දෙන්න ළඟට එනකන්. ජෙෆ් අනිත් පැත්තෙන් ලාන් ළඟට ගිහිල්ලා එයාට කරදර කරන්න පටන් අරගෙන. මේක දැක්ක අනිත් කෙල්ල කරන්නේ එයා ජෙෆ්ට කැමති වගේ පෙන්නලා පොර ළඟ තිබ්බ තුවක්කුව උදුර ගන්න එක. හැබැයි කෙල්ලට ඒක පත්තු කරගන්න නම් බැරි වුණා. ජෙෆ් ඊට පස්සේ මේ කෙල්ලටත් කරදර කරන්න හදනකොට ලාන් එයා බැඳලා හිටිය ලනු ටිකක් ගලවන් ඇවිල්ලා ජෙෆ්ට කැඩිච්ච වීදුරු බෝතලයකින් අයින්නවා. අනිත් පැත්තෙන් හැමට දාපු දෙන්න ළඟට ඇනකොන්ඩෙකුත් ඇවිල්ලා. බෙලිගන් බලන් ඉන්නේ දැල ඇදලා ඇනකොන්ඩව අල්ලගන්න. හැබැයි උනේ ඒකේ අනිත් පැත්ත. තවත් ඇනකොන්ඩෙක් අනිත් පැත්තෙන් ඇවිල්ලා බෙලිගන්ව අල්ලගත්තා.
ඒක නිසා ඇමට දාලා හිටපු දෙන්න ළඟ තිබ්බ දැලත් උඩට ආවා. ඒ වගේම එයාලා ළඟ හිටිය ඇනකොන්ඩත් ඒකට බයයි යන්න ගියා. අනිත් පැත්තෙන් කෙල්ලෝ දෙන්න ජෙෆ් එක්ක හොඳටම පොරාල්ලනවා. හැබැයි ඉතින් ජෙෆ් එක්ක දිගටම පොරාල්ලන එක මේ දෙන්නට කරන්න බැරි වුණා. ඒ ප්ලෑන් කොහොම හරි පොල්ලක් හොයන් ඇවිල්ලා මේ පොරගේ ඔළුවටම ගහනවා. ඒ ගහපු පාර ජෙෆ්ට සිහියක් නැති වුණා. ඊට පස්සේ ලාන් ගිහිල්ලා ගැට ගහලා හිටිය දෙන්නව බේරගත්තා. හැබැයි ජෙෆ් ආයෙමත් නැගිටලා මේ කට්ටිය ඉන්න පැත්තට එන්න පටන් අරගෙන ඒත් එයාට වැඩි දුරක් නම් එන්න හම්බුනේ නැහැ. තවත් ඇනකොන්ඩෙක් ඇවිල්ලා ජෙෆ්ව අල්ලගත්තා. මෙතන හිටිය අනිත් කෙල්ලට පොඩ්ඩක් විතර අමාරු වෙන්න පටන් ගත්තා. ජෙෆ් එක පොරාල්ලන්න ගිය වෙලාවේ එයාට වෙඩි වැදිලා. ඒක නිසා එයාව බේරගන්න ලාන්ට බැරි වුණා. දැන් ඉතින් කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නේ 3 දෙනෙක් විතරයි. ඒ 3 දෙනා ජෙෆ්ගේ බෝට්ටුවට ගිහිල්ලා ඒක අරගෙන මෙහෙන් එළියට යන්න උත්සාහ කරනවා. හැබැයි බෝට්ටුව වැඩ කරන පාටක් නම් පේන්නේ නැහැ. ඒත් එක්කම ඩයිජියෝගේ බෙල්ලට සිහි නැති කරන උණ්ඩයක් වැදුනා. ඒක තියලා තියෙන්නේ ජෙෆ්. මේ පොර ඒත් මැරිලා නැහැ. ඇනකොන්ඩගේ ඔළුවත් කපලා දාලා තමයි බේරලා තියෙන්නේ. ඊට පස්සේ ජෙෆ් ආයෙමත් 3 දෙනාව අරන් ගිහිල්ලා උගුල මැදට තියලා ගැට ගැව්වා. ජෙෆ් ඊට පස්සේ මෙතන වටේටම කම්බි අදින්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට 3 දෙනාගේ වටේටම ඇනකොන්ඩලා පිරෙන්න පටන් ගත්තා. හැබැයි ඒත් එක්කම කැලේ හිටිය සත්තු කලබල වෙන්න පටන් ගත්තා. ඇනකොන්ඩලා ටිකත් මොකක් හරි දෙයකට බය වුණා වගේ ගොදුර අතෑරලා දාලා මෙතනින් යන්න පටන් ගත්තා. ඔක්කොම කිව්වට එකෙක් ගියේ නෑ. ඌ මේ කට්ටියව කන්නම හදනවා. ඒත් එක්කම තවත් ඇනකොන්ඩෙක් ඇවිල්ලා ඌ අල්ලලා විසි කරලා දානවා. මේ ආපු ඇනකොන්ඩා තමයි ජෙෆ් හොයන ඇනකොන්ඩා. ඌ අනිත් ඇනකොන්ඩලට වඩා විශාල ඇනකොන්ඩේ. ඌ ඇවිල්ලා හැමට දාලා තියෙන 3 දෙනාව ඔතා ගත්තා. ඔතාගෙන කට්ටියව කන්න හදනකොටම ජෙෆ් එතන තිබ්බ දැල උඩට ඇද්දා. මේ වුණ වැඩේට ඇනකොන්ඩා හොඳටම කලබල වෙලා දඟලන්න පටන් ගත්තා. ඌ දැලත් ඔතාගෙන මෙතනින් පැන ගන්න හදනවා. ජෙෆ්ටත් ඌ අල්ලන් ඉන්න එක ගොඩක්ම අමාරු වැඩක්. ටික වෙලාවක් යනකොට ඇනකොන්ඩා ජෙෆ්වත් ඇදගෙන මෙතනින් යන්න පටන් ගත්තා. ජෙෆ් ඌත් එක්ක ඇදලා ගිහිල්ලා ගස් දෙකක් අතර හිර වුණා. ලනුවත් එයාගේ අතින් අතෑරලා යනවා. හැබැයි ඇනකොන්ඩා මෙතනින් ගිහිල්ලා නැහැ. ඇනකොන්ඩා කෙලින්ම එන්නේ ජෙෆ් ළඟට. පොරට මෙතනින් පැන ගන්න විදියකුත් නැහැ. ගස් දෙක අස්සේ හිර වෙලා ඉඳා. ජෙෆ් කොහොම හරි උත්සාහ කළා ගස් දෙකෙන් බේරුණත් එයාට ඇනකොන්ඩාගෙන් නම් බේරෙන්න හම්බුනේ නැහැ. පොඩි ඇනකොන්ඩලත් එක සටන් කරලා බේරුණාට ජෙෆ්ට මේ සතාගෙන් නම් ගැලවීමක් හම්බුනේම නැහැ. ඇනකොන්ඩා ජෙෆ් ඔතාගෙන ඇටකටු ටික කඩලා එයාව ගිලින්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් පොඩි හාදයා කොහොම හරි ලනුව කටින් හපලා කඩලා දානවා. මේ වෙනකොට ඇනකොන්ඩා ජෙෆ්ගේ කකුල් ළඟට එනකන් ගිලලා දාලා තියෙන්නේ. මේක දැක්ක කට්ටිය ඉක්මනට මෙතනින් පැන ගන්න හදනවා. ඇනකොන්ඩා ඒත් නවතින්නේ නැහැ. ජෙෆ් කාලා දාලා දැන් මෙයාලගේ පස්සෙන් එනවා. කට්ටිය දුවලා ගිහලා මෙතන තිබ්බ පෙට්ටි ගොඩක් අස්සේ හැංගුණා. ඇනකොන්ඩා ටිකෙන් ටික එතෙන්ටත් ඇදෙන්න පටන් ගත්තා. ඒ අස්සේ පොඩි හාදයා පේන්නේ නැහැ. එයා මෙතන තිබ්බ පෙට්ටියක් අස්සට රිංගලා. ටිකක් වෙලා යනකොට පෙට්ටිය අස්සේ ඉන්න මේ හාදයාව ඇනකොන්ඩාත් දකින්නවා. පොරට දැන් පෙට්ටියෙන් එළියට එන්න තැනකුත් නැහැ. මේක දැක්ක ලාන් ඉක්මනට ලීයක් අරගෙන ඇවිල්ලා පෙට්ටිය කඩලා පොරව එළියට ගන්නවා. හැබැයි ඌ කෙලින්ම ඩයිජියෝගේ කකුලෙන්ම අල්ල ගන්නවා. ලාන් ඊට පස්සේ යාතේ තිබ්බ පොල්ලෙන්ම ඇනකොන්ඩාට ඇනලා දානවා. මේකට කලබල වෙලා ඇනකොන්ඩා දඟලපු පාර එයා ගිල්ල ජෙෆ්වත්ව මාරලා දානවා. ඒ වෙනකොට පොර බාගිට මැරිලා ඉන්නේ. ඊට පස්සේ ඇනකොන්ඩාට මල පැනලා ලාන්ගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා. ලාන් ඊට පස්සේ දුවලා ගිහලා ගහක තිබ්බ පෙට්ටියක් අස්සේ හැංගුණා. හැබැයි ඉතින් ටිකක් වෙලා යනකොට ඇනකොන්ඩා ලාන් ඉන්න තැන හොයාගත්තා. ඌ ඊට පස්සේ පෙට්ටිය වටේට එතිලා ඒක කැඩෙනකන් තද කරන්න පටන් ගත්තා. ලාන් කොහොම හරි ආයෙත් පෙට්ටිය යටින් එළියට පැනලා දුවන්න පටන් ගත්තා. මේ 3 දෙනාට දැන් ඇනකොන්ඩාගෙන් ගැලවීමක්ම නැහැ. ඔයාලට මතකනේ ලාන්ට සර්ප සුරතලෙක් හිටියා කියලා. එයා මෙතන ගහක ඉඳලා ඇනකොන්ඩාගේ මූණටම පයින්නවා. හැබැයි ඒ වගේ පොඩි සතෙක්ට ඇනකොන්ඩාත් එක්ක හැප්පෙනවා තියා හිතන්නවත් බෑ. ඇනකොන්ඩා ලේසියෙන් ඌව කාලා දානවා. ඩයිජෝ මේ වෙලාවේ කරන්නේ එතන තිබ්බ කොටයක් අරගෙන ඇනකොන්ඩාගේ කට අස්සට ගහන එක. ලානුත් මෙතන තිබ්බ ලීයක් අරගෙන ඇවිල්ලා ඇනකොන්ඩාගේ ඇහැටම අනිනවා. ඒකෙන් නම් ඌට හොඳටම රිදුනා වගේ. දඟලලා පොළොවත් කඩාගෙන අස්සටම ගියා. කට්ටිය මෙතනින් ඉක්මනට දුවන්න පටන් ගත්තත් ඇනකොන්ඩා පොළොව යටින් යාලගේ පස්සෙන් එන්න පටන් ගත්තා. මේම ඇවිල්ලා එකපාරටම පොළොවෙන් උඩට ඇවිත් 3 දෙනාගේ ඇඟට පයින්න හදනවා. හැබැයි මෙතන තිබිලා ජෙෆ් ගස් අතර බැඳ කම්බිය. ඇනකොන්ඩා පැන්න පාර කම්බියට අහුවෙලා ඔළුවෙන් කෑල්ලකුත් වෙන් වෙලා ගියා. ඇමසන් වලට අයිති වෙලා තිබ්බ ලොකුම සර්පයා ඒ විදියට මැරිලා ගියා. දැන් ඉතින් ඉතුරු 3 දෙනාට උගෙන් කරදරයක් නැහැ. අන්තිමේට කට්ටිය ජෙෆ්ගේ බෝට්ටුව හදාගෙන මේ කැලෙන් පිට වෙලා ගියා. ජෙෆ්ගේ බෙලිගන්ගේ සල්ලි වලට තිබ්බ කෑදරකම නිසා එයාලගේ ජීවිත විතරක් නෙමෙයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් නැති වුණා. ඒ වගේම ලෝකෙට හිටිය වටිනාම සතෙකුත් නැති වුණා. අන්තිමේට ජීවිතේ බේරගන්න පුළුවන් උනේ 3 දෙනෙක්ට විතරයි. ඉතින් එතනින් මේ කතාව ඉවර වෙනවා. තවත් ලස්සන කතාවකින් ඉක්මනටම හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුපම සුබ දවසක්.